හායි යාළුවනි ඔයාලව සාදරයෙන් අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කරන්නේ ඔයාලට මේ සතියේ දවස් 7 අපි ඉගෙන ගමු අද. එතකොට මේ සතියට අපි මේගොල්ලෝ කියන්නේ week කියලා. ඒකට week on පැයි වැත් කියන්නේ සතියේ දවස්වලට week on පැයි වැත්. මෙන්න මේ ටික තමයි මේ මුලින් තියෙන්නේ මේ සතියේ දවස් 7. හරිද? එතකොට මානන්තයි, තීස්තයි, කෙස්කිවි, කොතොර්ස්තයි, පෙරියන්තයි, ලව්වන්තයි, සුන්නොන්තයි. මේකට කවියක් තියෙනවා මේ අපිට මගේ ගුරුතුමිය මට දුන්නු වීඩියෝ එකක් නරඹන්න දුන්නා. අපිට ඇත්තට මේක හරීම ඒක ඒක ටිකක් දෙපාරක් තුන් පාරක් ඇහුවොත් මේක අර කවිය වගේත් මතක තියාගන්න පුළුවන්. මම ඒ ලින්ක් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක ෂෙයා කරන්නම් ඔයාලත් එක්ක. එතකොට ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකෙනුත් මේක අහන්න. එතකොට මේ සතියේ දවස් 7 අනිවාර්යෙන් අපිට පාඩම් කරගන්න ඕනෙමයි. මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ මේ කෙටියෙන් කියන ක්‍රම මේ කියපු ගමන් කොහේ හරි තැනක අපි දැනගන්න ඕනේ මේ කියන්නේ මානන්තයි. මන්ඩේ තීස්තයි කියන්නේ ටියුස්ඩේ තීයයි මේ කෙටියෙන් දාලා තියෙන වරහන් ඇතුලේ දාලා තියෙන අකුරු දෙකේ වචනේ කෙටියෙන් කොහේ හරි තැනක සඳහන් වෙනවා නම් අපි මේකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ මේ කියන්නේ මේකයි කියලා. දැන් සඳට අපි කියනවා මානන්තයි තීස්තයි කෙස්කිවීක්කො තොර්ස්තයි පෙරියන්තයි ලව්වන්තයි සුන්නුන්තයි. එතකොට මේ TIKATO මේ PELA දැන් මේ මුල් වචනේ මුල් අකුරු දෙක තමයි මේ තියෙන්නේ බලනකොට. හරිද? එතකොට මේ සතියේ දවස් 7. එතකොට සතියේ මේ සතිය අන්තයට අපි කියනවා මේගොල්ලෝ ලොප්පු කියන්නේ සාමාන්‍යයෙන් ඉවර වෙනවා එන්ඩ් එක කියන එක. එතකොට ලව්වන්තයි සුන්නුන්තයි කියන්නේ සැටර්ඩේ සන්ඩේනේ. එතකොට ඒ දවස් දෙකට අපි මේගොල්ලෝ කියනවා වීක් ඔන් ලොප්පු කියලා. හරිද? එතකොට මම අද කියලා දෙන්නම් මේක මම මතක තියාගන්න විදිහ දැන් මේව එකපාරටම ඔයාලට දැන් මතක තියාගන්න අමාරුයිනේ මේ අහලා නැති කෙනෙක්ට මීට කලින්. එතකොට දැන් මගේ යාළුවෙක් තමයි ඇත්තටම මේ මටත් කියලා දුන්නේ මේක. දැන් එයා කියනකොට මටත් එතකොටම මතක හිටියා මේක. දැන් අපිට මණ්ඩේ කියන මණ්ඩේනේ මේ සඳට කියන්නේ. එතකොට ඒක අපිට ඒ විදිහට මතක තියාගන්න වෙනවා. මේක බානන්තයි කියලා. මේ හැම වචනයක්ම වගේ ඉවර වෙන්නේ තයි වලින් මෙන්න මේ බදාදට කියන කෙස්කි වීක්කෝ හැර මේ වීක්කෝ කියලා කියන්නේ මම කියවනේ වීක් එකටනේ. එතකොට මේ කෙස්කි කියලා කියන්නේ මම හිතන්නේ මැද සතියේ මැද වගේනේ බදාදා ඉන්නේ. එතකොට ඒ අර අදහස තමයි මේකේ තියෙන්නේ මම අහලා තියෙන විදිහට. එතකොට ඒ හින්දා මේ පදාතර මේකට කියනවා කෙස්කි වීක්කෝ කියලා. හරිද? එතකොට මානන්තයි කියන්නේ මණ්ඩේ වලින් මේක පාඩ මතක තියාගන්න මානන්තයි. ඒක ඔක්කොම මේ අනිත් ඒවා ඔක්කොම ඉවරෙන්නේ තයි කියනවා කෑල්ලෙන්. එතකොට ටියුස්ඩේනේ අපි කියන්නේ අඟහරුවාදට. එතකොට මේගොල්ලෝ මේක කියන්නේ තීස්තයි. ටියුස්ඩේ වලට තීස්තයි. එතකොට දැන් මානන්තයි පාඩම් කරගන්න අර මං කිව්වා වගේ කොලයක් අරගෙන මම නම් කරන්නේ ලියනවා. මේක හැම වචනයක්ම 10 times මේ කටෙන් කියලා ඊට පස්සේ කිය ලියනවා. එතකොට එහෙම කරනකොට අර අපේ රයිටින් පැත්ත හැදෙන ගමන්ම මතක හිටින වචනේ. ඔයාලත් ඒ විදිහට මුලින් ඉඳන්ම කරන්න මේක මොකෝ ආයි පස්සේ දවසක ලියන පුරුදු වෙනවා කියලා එකක් නැහැ. එතකොට එකපාරම ඒකත් හැදෙනවා. මේ මොකද සමහර අය කතා කරාට මේක ලියා ගන්න බෑ. ඒකපස්සේ ඒක ලියා ගන්න ආයි තව පාඩම් කරන්න. එතකොට එක සැරේ ඔක්කොම වන් ෂොට් ඉවර කරගන්න පුළුවන් කොළවල අරගෙන පරණ කොළ අරගෙන ලිය ප්‍රැක්ටිස් කරගන්න. එතකොට මානන්තයි මතක තියාගන්න මණ්ඩේ වලින් 30යි 30 වලින් කෙස්කි වීක්කෝ කියලා කියන්නේ වීක් එකේ අර මැද හරිය වගේ හින්දා කෙස්කි වීක්කෝ. එතකොට අර තර්ස්ඩේනේ බ්‍රහස්පතින්දා කියන එතකොට ඒ වගේ මේක තොර්ස්තයි කියනවා. පෙරියන්තයි කියන්නේ ෆ්‍රයිඩේ. එතකොට අර දැන් අන්තේ වගේන සතියේ දැන් මම මේ ඒ අර මගේ යාළුවෙක් මම කියා දුන්න වචන තුනක් තියෙනවා. මෙන්න මේ තුනට මේ අන්තේ වෙනවා. දැන් සතියේ අන්තේ වගේනේ සතියේ අන්තිම දවස වගේනේ. එතකොට මෙයා ඒක මතක තියාගන්නේ පෙරියන්තයි අන්තේ වගේ අන්තිමයි ඉවර වෙනවා සතියේ දවස් ටික. එතකොට මේ දවසට සැටර්ඩේ සාමාන්‍යයෙන් අපි සතුටු වෙන දවස, ගෙදර ඉන්න දවස මේ ෆින්ලන්තයේත් මේ ලව්වන්තය කියන දවස සාමාන්‍යයෙන් නිවාඩු දවසක්. හරිද?
එතකොට මේකට අපි ලව් කරනවනේ. ඒ අදහසෙන් දැන් එයා ඒක මතක තියාගෙන ලව්වන්තයි කියලා. දැන් මටත් ඒක මතක හිටියා. දැන් ඔයාලටත් ඒක මතක හිටියේ මම මෙහෙම කියනකොට ලව්වන්තයි. අපි ඒක ලව් කරනවා කියලා මතක තියාගෙන සැටර්ඩේ. එතකොට ඊළඟට ඉරිදා එනවානේ. එතකොට ඉරිදාට මේගොල්ලෝ සන්ඩේ කියන එකත් මතක තියාගන්න පුළුවන්. අර මගේ යාළුවා මේකට කියන්නේ අර දැන් අපි බලන්නේ නිවාඩු දවස් ඉවර වෙන දවස වගේනේ සතියන්ත ඊට පස්සේ ආයි මන්ඩේස් වැඩට යන්න ඕනේ. අපි ඉස්කෝලේ යන්න ඕනේ වගේ. එතකොට මේක සුන් වෙනවා වගේ අන්න එහෙම තමයි යා මතක තියාගෙන මට කිව්වෙත් එහෙමයි. එතකොට සුන්නුන්තයි. සුන් වෙනවා. මේ වාඩු කාලේ. සුන්නුන්තයි මේ ලව්වන්තයි සුන්නුන්තයි. අන්න එහෙම තමයි යා මතක තියාගත්තේ. එතකොට වීකොන් ලොප්පු කියන්නේ මං ඉස්සලා කිව්වා වගේ මේ වීකොන් ලොප්පු එකට මේගොල්ලෝ කියන්නේ LASU යා කියලා කියන්නේ මේගොල්ලෝ මේ වැදමි බලන්න යා කියන්නේ ඇන්ඩ් කියන එක. එතකොට LAN සු කියන්නේ ලව්වන්තයි ඇන් සුන්නුන්තයි කියන එක මේ කියන්නේ සැටර්ඩේ ඇන් සන්ඩේ කියන එක. එතකොට දැන් ගොඩක් වෙලාවට අපෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් අද දවස කවදද? එතකොට අපිට මේ ටික කියන්න අද සඳුදා අද අඟහරුවාදා. එතකොට මේ මිකැපැයිව තැනෑන් ඔන්. එහෙම ඇහුවාම දෙන උත්තරෙත් මේ උත්තරේම තමයි. මිකැපැයිව තැනෑන් ඔන් තැනෑන් ඔන්. දැන් අපි කියමු සඳ කියලා. එතකොට තැනෑන් ඔන් මානත්තයි. අද අපි සෙනසුරාදා කියමුකෝ. එතකොට අපිට කියන්න පුළුවන් තැනෑන් ඔන් ලව්වත්තයි. කියලා. ඒ වගේ දැන් මිකැපැයිව අපිට පුළුවන් මේ තැනෑන් වෙනුවට වෙන වචනයක් දාන්න. දැන් හෙට කියන වචනෙට මේගොල්ලෝ පුජූස් කරන මේ අපි යට තියෙන වචන ටිකත් පාඩම් කරගන්න හුවමෙන්න කියලා. හරිද? එතකොට අනිද්දාට මේගොල්ලෝ කියලා කියන්නේ යුලි හුවමෙන්න. අපිට අහන්න පුළුවන් මිකැපැයිව හුවමෙන්න ඕන. එතකොට අපි කියමු අද සඳහන් හෙට ඉස්තේනේ. එතකොට අපෙන් කවර ඇහුවොත් මිකැපැයිව හුවමෙන්න ඕන කියලා අපිට කියන්න පුළුවන් හුවමෙන්න ඕන තීස්තයි. ඒ වගේ. එතකොට යුලි හුවමෙන්න ඇහුවොත් මිකැපැයිව යුලි හුවමෙන්න. යුලි හුවමෙන්න ඕන. උලි හුවමෙන්න ඕන කෙස්කිවි. එතකොට මේ එයිලෙන් කියලා කියන්නේ ඊයේ කවද්ද කියලා. හරිද? එතකොට මෙත් තොයිස්ස පැයිවැන කියන්නේ පෙරේදා කියන එක. එතකොට දැන් මෙතන ඔන් කියන එකට ඔලි වෙනවා. එහෙම ප්‍රශ්නයක් අහනකොට ඒ වෙනස අපි පස්සේ ඉගෙන ගමු. දැනට චුට්ටක් නිකන් මතක තියාගෙන මේක අහනවා නා කාගේ හරි අපි අහන්නේ මික පැයිව එයිලෙන් ඔලි කියලා. එතකොට එයිලෙන් ඔලි අද සඳහන් අපිට කියන්න වෙන්නේ එයිලෙන් ඔලි සුන්නුන්තයි. ඒ වගේ. එතකොට මිකැපැයිවත් මේකත් ඉතින් අතීතයටනේ යන්නේ. එතකොට මේ ඔන් කියන කෑල්ලට අතීතයෙන් මේගොල්ලෝ කියන ඔලි කියන වචනේ. එතකොට ඒ වගේ මිකැපැයිවත් තොයිස්සැපැයිව නවුන්. එතකොට අපිට කියලා පුළුවන් තොයිස්සැපැයිව නවුන් සුන්නුන්තයි කියලා. එතකොට මේ වචන ටික මේ ටිකත් ලියලා පාඩම් කරගන්න. ඒ වගේම තමයි අපෙන් කවුරු හරි තව ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාට කවදාද පන්ති තියෙන්නේ? අපි දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ on Monday කියලානේ දැන් සඳුදා දවසේ තමයි පන්ති තියෙන්නේ on Monday. ඒ කියන්නේ අද දවසේ ඇහුවොත් සඳුදා කවදා today is Monday පන්ති තියෙන්නේ කවදා ඇහුවොත් අපි on කෑල්ලක් දානවානේ on Monday. මිල්ලෝයින් කියලා අහනවා කියලා කියන්නේ දවස මොන දවසේද කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් එක්ක අපි මොන දවසේද ඔයා කැම්පස් යන්නේ මොන දවසේද ඔයා රුවට්ස් යන්නේ වගේ මිල්ලෝයින් කියලා මොනවා හරි කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් අපි මේ සතියේ දවසේ අග වචනෙට NA කෑල්ලක් දාලා තමයි උත්තර දෙන්නේ මේකේ අදහස on කියන එක. on Monday කියන එක. මේ මානන්තයිනා ඉංග්‍රීසියෙන් ගත්තොත් තීස්තයිනා කෙස්කිවීකොනා තොර්ස්තයිනා පෙරියන්තයිනා ලව්වන්තයිනා සුන්නුන්තයිනා මේකට වීකොන් ලොප්පුනා. ඔයා කවදද පාකකට යන්නේ අපි පාකකට යන්නේ මේ සතියන්ති. ඒ වගේ වීකොන් ලොප්පුනා මේ ඉන්නේ කැලල ඇඩ් වෙනවා. එතකොට අපිට මෙතනින් මේ පොඩි වචනයක් මේගොල්ලෝ කියලා දෙනවා හවුස් කා වීකොන් ලොප්පුවයි කියන්නේ මෙයා මේ හැමතිස්සෙම මේ ක්වෙස්චන් එක්ස්ක්ලමේෂන් මාක් එකක් දාලා තියෙන්නේ මෙතන සුබ පැතීමක් වගේ. සුබ සතියන්තයක් වගේ අපි කියන්නේ මේගොල්ලෝ මේක මෙහෙ ගොඩාක් වෙලාවට යූස් කරනවා. දැන් අපි සිකුරාදා වගේ දවසක වගේ වුණොත් ගොඩක් වෙලාවට අපිට මේක අහන්න පුළුවන්. හවුස් කා වීකොන් ලොප්පුව අපිටත් පුළුවන් මේ වචනේ මේගොල්ලන්ටත් සුබ පතන්න. හවුස් කදකොට මේකත් පොඩ්ඩක් කොහොම ඉගෙන ගන්න. හවුස් කා කියලා කියන්නේ නයිස් කියන එක. හවුස් කා වීකොන් ලොප්පුවා. මේ ලොප්පු කියන වචනෙට ඒකක් දාලා තමයි විස්කරණ එක ඇවිල්ලා තියෙන්නේ. වීකොන් ලොප්පුවා. හවුස් කා වීකොන් ලොප්පුවා. එතකොට මේ ටික එහෙනම් යාළුවනේ මේ දවස් ටිකත් මේ විදිහට මම කිව්වා වගේ ලියලා පාඩම් කරගන්න. මොකද මේවා
මේ පළවෙනි පාඩමේ තියෙන ටික තමයි මම මේ තාම යන්නේ අර මේ කිව්වා වගේ සුවමෙන් මෙස්තරි පළවෙනි පොතේ පළවෙනි පාඩමේ තියෙන මූලික දේවල් ටික තමයි මම මේ කරගෙන යන්නේ. අපි මේ ඒකේ තියෙන මූලික දේවල් පළවෙනි පාඩමේ තියෙන මූලික දේවල් ටික මේ විදිහටම පොඩි පොඩි වීඩියෝ විදියට කරගෙන යමු. ඊට පස්සේ ඒකේ අර මුල්ම පිටුවේ තියෙනවා පොඩි ඩයලොග්ස් වගේක්. ඒ ඩයලොග්ස් වල තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ කතා කරන ඩයලොග්ස් වල තියෙන්නේ අන්තිමේදී මේ පොඩි පොඩි පාඩම් වල තියෙන වචනම තමයි. එතකොට මේ පොඩි පොඩි පාඩම් කැල ටික අපි මුලින් ඉවර කරලා ඒ ඩයලොග්ස් ටික බලමු. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඩයලොග් එකේ කියන්නේ මොකද්ද කියලා. එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ. බොහොම ස්තුතියි ඔයාලා මගේ වීඩියෝ එක නැරඹුවට. එහෙනම් මම ගිහින් එන්නම්.